ආයිබෝන් කියලා පිළිගන්නවා අම්මයි බබයි මොබයිල් ඇප් එක හරහා හරි නැත්නම් SLMed Tube YouTube channel එක හරහා සම්බන්ධ වෙන ඔයගොල්ලෝම අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ගර්භණී සමය 8 වෙනි සතිය පිළිබඳව. අපි ටික දිගටම හිතලා ඉන්න මේ SLMed Tube. ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නේ ගර්භණී සමය 8 වෙනි සතියේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කලලේ වයස මේ මොහොතේදී මාස 2කට ආසන්න කාලයක් වෙනවා. මේ අවස්ථාවේදී කලලේ වර්ධන වේගය ඉතාමත් වැඩි. මේ වෙද්දී බබාගේ ප්‍රමාණය නැත්නම් කලලේ ප්‍රමාණය අඟල් භාගයක් එහෙම නැත්නම් අඟලකින් 4න් 3කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා මේ මොහොතේදී. අපි කලින් වීඩියෝෙන් කතා කරා මේ මොහොතේදී නැත්නම් ගර්භණී සමය 7 වෙනි සතියේදී බබාගේ ප්‍රමාණය කොඩා බ්ලූබෙරි ගෙඩියක තරම් ප්‍රමාණයක් කියලා. මේ මොහොතේදී ඒ කියන්නේ ගර්භණී සමය 8 වෙනි සතියේදී බබාගේ ප්‍රමාණය කොඩා රාස්බෙරි ගෙඩියක් තරම් ප්‍රමාණයක් දක්වා විශාල වෙලා තියෙනවා. අපි කලින් වීඩියෝෙන් කිව්වා මේ මොහොතේදී බබාගේ වැඩි අවධානයක් යොමු වෙලා තිබේ බබාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට එහෙම නැත්නම් නියුරෝන සෛල වල සිදුවන වර්ධනයට. ඒ වගේම මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී වැඩි අවධානයක් යොමු දෙන්නේ බබාගේ මොළයේ වර්ධනයට ඒ වගේම නියුරෝන සෛල වල සිදුවන වර්ධනයට. ඒ වගේම මම කලින් වීඩියෝ එකෙන් සඳහන් කරා බබාගේ පාදයේ ඇඟිලි ඒ වගේම අත්ලේ ඇඟිලි අතර කුඩා දැලක් තියෙනවා කියලා මම කලින් වීඩියෝෙන් සඳහන් කරා. ඒ කියන්නේ බබාගේ ස්වරූපය නිකන් උරගයක් වගේ. මොකද එකිනෙක බැඳුණු ඇඟිලි තියෙන ඒ වගේම නැට්ටක් වගේ යමක් තියෙනවා. මේ උරගයේ ස්වරූපයේ ඉඳලා මනුස්ස ස්වරූපය දක්වා මාරු වීම සිදු වෙන්නේ මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී. ඒ කියන්නේ මේ ආසන්න කාලයේ තමයි වැඩි වෙනස්කම් ප්‍රමාණයක් සිදු වෙලා. ඒ වගේම වැඩි වර්ධන වේගයක් පෙන්වන්නෙත් මේ කාලේ මේ අවස්ථාවේදී වැඩි වර්ධනය වේගයක් සමගම මේ උරග ස්වරූපයේ ඉඳලා ඒ වගේම මනුස්ස ස්වරූපය දක්වා මාරු වීමක් සිදු වෙන්නේ මේ ගර්භණී සමය 8 වෙනි සතිය ආසන්න කාලයේදී. ඒ වගේම මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී තමයි බබාගේ උඩුතල නිර්මාණය වෙන්නේ. ඒ වගේම නාසය නිර්මාණය වෙන්නේ. ඒ වගේම ඇහි බැම නිර්මාණය වීම සිදු වෙන්නේ මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී. ඒ වගේම බබාගේ හෘද ස්පන්දනය සිදුවන වාර ගන්න විනාඩියට 150ක් ඒ වගේම 170ක් අතර ප්‍රමාණයක් වෙනවා මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී. සාමාන්‍ය පුද්ගලයාගේ 70ක් 72ක් අතර ප්‍රමාණයක් තමයි මිනිත්තුවකට සිදුවන හෘද ස්පන්දන වාර ගන්න. නමුත් බබාගේ සිදුවන වාර ගන්න දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා මේ කලල අවස්ථාවේ ගර්භණී සමයේ 8 වෙනි සතියේදී. ඔයගොල්ලෝ මේ කලලේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න යනවා නම් ගොඩක් වෙලාවට මේ වෛද්‍යවරුන් මේ කලලේ හෘද ස්පන්දනයේ සිදුවන වේගය නැත්නම් මේ රිද්ම් එක ඔයගොල්ලන්ට අහන්න දෙනවා. ඒ අහන්න වෙලාවට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සාමාන්‍යයෙන් අපේ සිදුවන රිද්මයට වඩා වැඩි රිද්මයකින් තමයි කලලේ සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි සාමාන්‍ය තත්ත්වයක්. විනාඩියකට බීට්ස් 150ක් 170ක් අතර ප්‍රමාණයක් ඇහෙන්න පුළුවන් මේ ගර්භණී සමයේ 8 වෙනි සතියේදී. ඒ වගේම අපේ ශරීරයේ තියෙන පද්ධතිය අතරින් ආහාර ජීර්ණ පද්ධතිය හිමි වෙන විශේෂ ස්ථානයක්. මේ ගර්භණී සමයේ 8 වෙනි සතියේදී තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණය වීම සිදු වෙන්නේ. අපි කලින් වීඩියෝෙන් කතා කරේ නැත්නම් මීට කලින් වීඩියෝෙන් කතා කරා ගර්භණී කාලයේ මුල් අවධියේ තමයි මේ රුධිර සංසරණ පද්ධතිය නිර්මාණය වීම සිදු වෙන්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය ජීවත් වෙලා ඉන්න මිනිස්සෙක්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය මගින්. නමුත් මේ කලලේ ඉන්නේ කුස තුල. මේ කලලේ වර්ධනයට අවශ්‍ය වෙන පෝෂක කොටස් ඒ වගේම ඔක්සිජන් මේ සියල්ල ලැබෙන්නේ මවගේ රුධිරයේ දියලා ඉන පෝෂක කොටස් ඒ වගේම ඔක්සිජන් වලින්. ඒ නිසා අපිට ආහාර ජීර්ණ පද්ධතියක් නිර්මාණය වෙන කලින් තමයි මේ රුධිර සංසරණ පද්ධතිය නිර්මාණය වීම සිදුවන්නේ මේ කුඩා කලලේ තුල. අපි මේ වෙනකන් ගර්භණී සමය 8 වෙනි සතියේදී බබාගේ සිදුවන වර්ධනය පිළිබඳව කතා කරා. අපි ඊළඟ කතා කරන්නේ ගර්භණී සමය 8 වෙනි සතියේදී මවගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව. අංක 1 තමයි මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී ඒ කියන්නේ මාස 2කට ආසන්න කාලයක් වෙනවා ඔයගොල්ලෝගේ ශරීරයට එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ මේ කලලයට මේ අවස්ථාවේදී ගර්භණීද කියලා පිටින් බලලා අඳුර ගන්න බැරි තරම්. ඒ වුණාට ඔයගොල්ලන්ට දැනෙනවා ඔයගොල්ලන්ගේ උදර ප්‍රදේශය නැත්නම් බඩ ප්‍රදේශයෙන් ඇඳුම් අදිද්දී යම්කිසි හිරගතියක් දැනෙන්න ගන්නවා මේ ගර්භණී සමය 8 වෙනි සතියේදී. අංක 2 තමයි උදෑසන තියෙන රෝගී බව. මේ උදෑසන තියෙන රෝගී බවට අමතරව ඔයගොල්ලන් කටට තිත්ත රසක් දැනෙන්න ගන්නවා. ඒ වගේම උගුරට එනවා. එතන විතර වමනයක් පවා යන්න පුළුවන්. මේ වගේ ලක්ෂණ මේ ගර්භණී සමයේ 8 වෙනි සතියේත් ඔයගොල්ලන් දැක ගන්න පුළුවන් වෙනවා. අංක 3 තමයි frequent urination. එහෙම නැත්නම් නිතර මුත්‍රා බර ඇති වෙනවා. අපි කලින් වීඩියෝෙන් සඳහන් කරා මේ කොහොමද මේ නිතර මුත්‍රා බර ඇති වෙන්නේ කියලා. මේකට දායක වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක. මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක නිසා අපගේ මුත්‍රාශය නැත්නම් මේ pelvic area ට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මවට නිතර මුත්‍රා බර ඇති වෙනවා කියලා අපි මීට කලින් වීඩියෝ එකකින් ඊටම සවිස්තරාත්මකව කතා කරා. මම හිතනවා මේ වීඩියෝ සීරීස් එකේ දිගටම යොදලා ඉන්න අම්මලට මේ කතාව අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ කියලා. අංක 4 තමයි ඔයගොල්ලෝගේ ගර්භාෂය වගේම යෝනි මාර්ගය
ආශ්‍රිතව ස්‍රාවයන් සිදුවන ප්‍රමාණය වැඩි වෙනවා. අපි උනට කියනවා මියුකස් සික්‍රීෂන් එක වැඩි වෙනවා කියලා. මේ මියුකස් සික්‍රීෂන් එක වැඩි වෙන්නේ ඔයගොල්ලෝගේ කලලයේ ආරක්ෂාවටම තමයි. මේ වැජයිනා එක හරහා ඔයගොල්ලෝගේ කලලයට විස බීජයක් යන්න පුළුවන්. මේ විස බීජ යාම වළක්වන්න තමයි මේ මියුකස් සික්‍රීෂන් එක වැඩි කරන්නේ. මේ මියුකස් වල නිකම්ම ස්‍රාවයන් නෙමෙයි නැත්තම් ශ්ලේෂ්මලයේ නෙමෙයි මේ මියුකස් වල තියෙන්නේ මේ වගේ දෙන සුදු රුධිරාණු. මේ සුදු රුධිරාණු ඔයගොල්ලෝ දන්නවා අපිට බාහිරින් අපේ ශරීරයට ආසාදනයක් ආවොත්, ඒ කියන්නේ හෙම්බිරිස්සාවක් උණක් මේ හැමදේම ආවොත් මේකට විරුද්ධව සටන් කරන්නේ සුදු රුධිරාණු. මේ සුදු රුධිරාණු වලින් තමයි අපේ ශරීරය ලෙඩ රෝග වලට එරෙහිව යම්කිසි ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීම සිදු කරන්නේ. ඒ වගේම මේ මියුකස් වල තියෙන සුදු රුධිරාණු වලුත් මේ ඔයගොල්ලෝගේ වැජයින එක හරහා යම්කිසි බාහිර ද්‍රව්‍යයක්, එහෙම නැත්නම් ආගන්තුක ද්‍රව්‍යයක් ඔයගොල්ලෝගේ කලලයේ දක්වා ගමන් කිරීම වැළැක්වීමට තමයි මේ සුදු රුධිරාණු සහිත මියුකස් සික්‍රීෂන් එක වැඩි කරන්නේ. ඒක ඔයගොල්ලෝගේ කලලයේ ආරක්ෂාවට තමයි මේ ශරීරය විසින් සිදු කරන්නේ. අංක 5 තමයි මේ ගර්භණී සමය 8 වන සතිය වෙද්දී ගොඩක් කාන්තාවන්ගෙන් දැක් ගන්න පුළුවන් තත්ත්වයක් තමයි මේක. බඩ පුරව දාලා තියෙනවා. ඒ වගේම කන්ස්ටිපේෂන්, සමහර ලාවට ෆ්ලේටස් පාස් වෙන්නත් පුළුවන්. මේ වගේ තත්ත්වයන් ඇති වෙන පුළුවන් ගොඩක් වෙලාවට මේ ගර්භණී සමය 8 වන සතිය වෙද්දී. අපි මේ වෙනකන් ගර්භණී සමය 8 වන සතියට අදාළව මවගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව කතා කරා. අපි ඊළඟ කතා කරන්න යන්නේ ගර්භණී සමය 8 වන සතියට අදාළව ප්‍රෙග්නන්සි ටිප්ස්. නැත්නම් ගර්භණී සමය 8 වන සතිය වෙද්දී මව විසින් දැනගත යුතු විශේෂ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ යටතේ අංක 1 තමයි කන්ස්ටිපේෂන්. එහෙම නැත්නම් මලබද්ධය. ඊට අමතරව බඩ පුරව දාලා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය අපිට අවම කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම, ඒ වගේම තන්තු සහිත එළවලු සහ පළතුරු ඔයගොල්ලෝගේ ආහාරයට එකතු කරගැනීමෙන් මේ කන්ස්ටිපේෂන් එහෙම නැත්නම් මේ මලබද්ධය කියන තත්ත්වය අවම කර ගැනීම වගේම නැති කර ගැනීම හැකියාවක් තියෙනවා. අංක 2. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ මවගේ රුධිරය හරහා තමයි බබාට එහෙම නැත්නම් මේ කලලයට අවශ්‍ය සියලු පෝෂක කොටස් ඒ වගේම ඔක්සිජන් පරිවහනය සිදු වෙන්නේ. ඒ නිසාම මේ මවගේ රුධිරය පරිමාව වැඩි වීමක් සිදු වෙනවා මේ ගර්භණී සමය වෙද්දී. ආසන්න වශයෙන් 35ක් ඒ වගේම 45ක් වගේ ප්‍රමාණයක් රුධිරයේ පරිමාවක් වැඩි වීමක් සිදු වෙනවා මේ ගර්භණී කාලය පුරාවටම. මේ හේතුව නිසා මවගේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ රුධිර පීඩනය වැඩි වීම හිසේ රදයක් විදිහට පැමිණෙන්නත් පුළුවන්. මේ හිසේ රදය දීර්ඝකාලීනව පවතිනවා නම් ඔයගොල්ලෝ ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයාට යොමු වෙන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. අංක 3 තමයි විශේෂයෙන්ම මේ සරල කාබෝහයිඩ්‍රේට් වලින් නැත්නම් සිම්පල් කාබෝහයිඩ්‍රේට් වලින් අයින් වෙලා කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් නැත්නම් මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වලට මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ කටට දාපු ගාම අපිට පැණි රසක් දෙන ආහාර වර්ගයේ ආහාරයට ගැනීමෙන් වැළකෙන්න ඕනේ. විශේෂයෙන්ම බිස්කට්ස් වර්ග, ඒ වගේම ස්නැක්ස් වර්ග. ඒ කියන්නේ අපේ කටට දාපු ගාම පැණි රසක් දෙන ආහාර වල ගොඩක් වෙලාට අන්තර්ගත වෙන්නේ මේ සිම්පල් කාබෝහයිඩ්‍රේට්. මේ සිම්පල් කාබෝහයිඩ්‍රේට් නිතර ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, ඒ වගේම non communicable disease එහෙම නැත්නම් බෝ නොවන රෝග තත්ත්වයන් පවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට විතරක් නෙමෙයි, Tamanගේ පවුලේ පෝෂණය පිළිබඳ සැලකිලිමත් වන මවුරන්ට විශේෂයෙන් මතක් කරන්නේ මේ සරල කාබෝහයිඩ්‍රේට් වලින් ඈත් වෙලා පුළුවන් තරම් මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් පැත්තට යොමු වෙන්න කියලා. අපි මේ වීඩියෝ එකෙන් ගර්භණී සමය 8 වන සතියේදී බබාගේ ශරීරයේ සිදුවන වෙනස්කම්, ඒ වගේම මවගේ ශරීරයේ සිදුවන වෙනස්කම්, ඒ විතරක් නෙමෙයි මේ ගර්භණී සමය 8 වන සතියේදී මව විසින් දැනගත යුතු ප්‍රෙග්නන්සි ටිප්ස් පිළිබඳව කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ගර්භණී සමය 9 වන සතියේදී මේ වෙනස්කම් සියල්ල පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ගර්භණී සමය 9 වන සතිය කියන්නේ අපි ඊළඟ කතා කරන්නේ මේ ගර්භණී කාලයේ 3 වන මාසය පිළිබඳව. මේ වීඩියෝ මාලාවක් විදිහට අපි මේ ගර්භණී සමයම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ මාලාවම මගහරින්න නැතුව අපිත් එක්ක එකතුලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා මේ පිළිබඳව නොදන්න අයට දැනගන්න මේ වීඩියෝ මතක හිටව ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ මාලාවම මගහරින්න නැතුව නරඹන්න පුළුවන් අපේ SLM YouTube channel එක subscribe කරපුවම, ඒ වගේම bell icon එක click කරගත්තාම අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ අම්මයි බබයි මොබයිල් ඇප් එක තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම හරහා ඔයගොල්ලෝ මේ කරුණ කියවීමේ, ඒ වගේම වීඩියෝ නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු මේ SLM YouTube.